මහතරෙදි බලෙන් මහන්ඩ ගිහින් මාව නන්න එපා. මම කෑලිවලට කැඩිලා ගියොත් ඇඳුමත් එක්කම විනාශ වෙයි. අවුරුදු ගානක් තෙල් බින්දුවක් දාන්නේ නැතුව මාව දුවවන්න එපා. යකඩ ගෙවිලා මෝටරේ හිර වුණාම ආයේ හදන්න බැරි වෙයි. මැෂින් එකේ ටෙන්ෂන් එක බලන්නේ නැතුව මාව අදින්න එපා. මැහුම් පේලිය මැදින් කැඩුනොත් මුළු මහන්සියම අපරාධේ. මාව බෙල්ලේ ඔතාගෙන ඇදලා ඉලක්කම් මකන්න එපා. මිනුමක් අඟලක් හරි වැරදුනොත් කපපු රෙද්ද ආයෙ ගන්න බෑ. එක එක જાතියේ නූල් කෑලි එකට ගැට ගහලා මගේ ඇතුලේ ඔතන්න එපා. යට මැහුම බුරුල් වෙලා ගියාම මුළු මහන්සියම වතුරේ. බලෙන් තද කරලා රෙද්දේ මකන්න බැරි තරම් ඉරි අඳින්න එපා. හෝදලවත් යවා ගන්න බැරි වුණාම ඒ ඇඳුම කවුරුත් බාරගන්නේ නැහැ. රෙදි කපන මගෙන් කාඩ්බෝඩ් කපලා තලය මොට කරන්න එපා. ඊට පස්සේ සිල්ක් රෙද්දක් කපද්දි නූල් ඇදිලා ඇඳුමම විනාශ වෙයි. මලකඩ කාපු කටු අරගෙන අලුත් රෙදි වලට ගහන්න එපා. ඒ පැල්ලමයි හිලයි හැදුනට පස්සේ ඒ ඇඳුම කාටවත් අඳින්න බෑ. තෙත පිටින් කටු ගෙනත් මගේ ඇඟ ඇතුළට ඔබන්න එපා. ඇතුලේ තියෙන පුළුන් කුණු වෙලා ඔක්කොම කටු ටික දිරලා යයි. මාව පාවිච්චි කරන්න නැතුව මහත රෙදි වලට කටු ඔබන්න එපා. ඉදි කටු ඇඟිල්ල පසාගෙන ගියොත් ලේ ගිහින් රෙද්දෙත් ගෑවෙයි. උෂ්ණත්වය බලන්නේ නැතුව සිල්ක් රෙදි උඩින් මාව තියන්න එපා. ඇඳුම තැටියෙම ඇලිලා පිච්චිලා ගියාම ඒක ආයේ හදන්න බෑ. දරන්න බැරි තරම් මහත රෙදි ගොඩවල් මගේ කටස්සට ඔබන්න එපා. මේ ප්ලාස්ටික් එක පුපුරලා ගියාම මට ආයේ කිසිම දෙයක් අල්ලන්න බෑ. වැඩ ඒවර වුණාම සේෆ්ටි ලොක් එක දාන්නේ නැතුව මාව මේසෙ උඩ තියන්න එපා. අතපසුවීමකින් ඇඟිල්ලක් කැපුණොත් ජීවිත කාලෙම දුක් වෙන්න වෙයි. එකම තැනින් දිගටම කපලා මගේ මතු පිට සම්පූර්ණයෙන්ම විනාශ කරන්න එපා. ඊළඟ පාර රෙද්දක් කපද්දි ඒක ඇද වෙලා කැපිලා යයි. තරහෙන් වගේ බලෙන් ඇදලා මැහුම් ගලවන්න එපා. නූල වෙනුවට රෙද්ද කැපිලා ගියොත් මුළු ඇඳුමම අයින් කරන්න වෙයි. ඒ ළඟට ඕනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.